welcome back to my YouTube channel. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා Miss Teen Sri Lanka pageant එක ගැන විස්තර. pageant එකක් වෙන්නේ කොහොමද? mini pageants මොනවද? බලන qualifications මොනවද? වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් ඔයගලන්ට හැම ප්‍රශ්නයකටම උත්තර හම්බ වෙවි. ඒ වගේම මගේ pageant journey එකේ experience එක වගේම ලස්සන මතක ගොඩකුත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කර ගන්නවා. වීඩියෝ එක පටන් ගනිද්දිම මේ දෙන්න ගැනත් කියන්න ඕනේ. මේ ඉන්නේ රුවන් අයියයි රංග අයියයි. මේ දෙන්න තමයි pageant එකේ auditions දවසේ ඉඳන්ම finals වෙනකම් මගේ makeup and hair කරේ. අපේ first audition එක තිබ්බේ Portishead එකේ. ඉතින් එදා contestants ලා මං හිතන්නේ 100කටත් වඩා ඇවිල්ලා හිටියා. first day එක වගේම මගේ first pageant එක නිසා පුදුම විදියකට මම එදා nervous වෙලා හිටියේ. එදා අපිට කරන්න තිබ්බේ මෙන්න මේ වගේ ramp කරලා අපේ නම, වයස, ආවේ කොහෙන්ද වගේ පොඩි introduction එකක් judge board එකට දෙන්න. ඊට පස්සේ first round එකෙන් 35 දෙනෙක් select කරා second round එකට. හැබැයි එදා මේ විදියට පටන් ගත්ත ඒ journey එක මම හිතනවා මගේ life එකේ ලොකු වෙනසක් කරා කියලා. ඉතින් විශ්මිතත් එදා උදේ ඉඳන්ම මගේ auditions ඉවර වෙනකන් එතෙන්ට වෙලා කට්ට කාගෙන හිටියා. එදායේ පටන් ගත්ත විදියටම pageant එක ඉවර වෙනකම් එයා ළඟින් ඉඳන් ලොකු support එකක් වුණා මට. අද තමයි අපේ second audition එක. ඉතින් අද කරන්නේ අපේ first audition එකෙන් select වුණ අයගේ 31 දෙනෙක් තෝරනවා grand finale එකට. ඒ තමයි මම ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට සිලෙක්ට් වෙන වෙලාව. ඔඩිෂන් එක ඉවරලා අපි ආවා ෆයිනල් සිලෙක්ට් වෙන එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඒත් එක්කම චාරුවක්ක ගැනත් කියන්න ඕනේ. එයා තමයි pageant එකේ මුල ඉඳන්ම මගේම අක්කා වගේ මගේ පස්සෙම ඉඳගෙන මාත් එක්ක කට කාපු එක්කෙනා. pageant එක ඉවර වෙද්දී අන්තිමට එයා pageant එකක් කරා වගේම මාත් එක්ක මාර විදිහට මහන්සි වුණා. අද තමයි day 3. ඉතින් අද ඉඳන් අපේ pageant එකේ වැඩ ටික පටන් ගන්නවා. ඉතින් ඊට ඉස්සෙල්ලා final select වෙන හැමෝම ගංගාරාමේ පන්සලට ගිහිල්ලා ආශිර්වාද පූජාවක් කරා. මේ ඉන්නේ මගේ අම්මයි අප්පච්චි. ඉතින් මේ දෙන්න තමයි මගේ පිටිපස්සෙන් මට හයියක් වෙලා මගේ හැම දෙයකටම මගේ ළඟින් ඉන්නේ. ඉතින් මේ දෙන්නගේ support එක මට ලැබුණ නැත්නම් මට pageant එක win කරන්න නෙමෙයි මං හිතන්නේ participate වෙන්නවත් බැරි වේවි මට. මෙන්න මේ විදියට අපි pageant එකේ rehearsals අපි start කරා. ඉතින් finals වලට ඉස්සෙල්ලා ඔයා කලින් modeling කරලා තිබ්බත් නැති වුණත් basic වලින් ඉඳන් හැමදේම ඉගෙනගෙන තමයි අපි final stage එකට යන්නේ. ඒ වගේම ගොඩක් අය මගෙන් අහලා තිබ්බා apply කරන්න modeling experience එකක් ඕනේද කියලා. apply කරන්න නම් experience එකක් ඕනේ නැහැ. හැබැයි ඒ ගැන දැනගෙන තියෙන එක, කලින් ඒ ගැන experience එකක් තියෙන එක ඕගලන්ට plus point එකක්. ඔයාට අද මොකද්ද මේ ගැන හිතෙන්නේ? පොඩි කාලේ යන්න බැරිුනේ. පොඩි කාලේ යන්න දුන්නේ නැහැ. දැන් යනවා. මේ විදියට අපේ mini pageants පටන් ගත්තා. ඉතින් අපේ first and main mini pageant එක තමයි talent round එක කියන්නේ. ඉතින් ඒකට මම ඔයගලන්ට වෙනම YouTube blog එකක් ගේන්නම්. එතකොට අද අපි ඇවිල්ලා ඉන්නේ adventure round එකට. අපි බලමු කද්දා මොනවද උනේ කියලා. රවුන්ඩ් එක සමහර pageants වල තියෙනවා, හැබැයි සමහර pageants වල නැහැ. ඉතින් මේ රවුන්ඩ් එකෙන් කරන්නේ අපිට එක එක විදිහේ ටාස්ක් දීලා අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන එක. ඒ වගේම තමයි මේ රවුන්ඩ් එකට මිනි ටයිටල් එකක් තියෙනවා. ඒත් එකම කියන්න ඕනේ මාසයක් වගේ පොඩි කාලෙකින් මේ ඇති වුණ යාළුකම්, බැඳීම් හැම දෙයක්ම හරිම ලස්සනයි වගේම මගේ pageant journey එකේදී මගේ life එකට එකතු වෙන තවත් සුන්දරම මතකයක්. අද අපිට තියෙන එන්චාන්ට් එකේ බ්‍රෑන්ඩ් ෂූට් එකයි ඊට පස්සේ අපේ රිසෝට් වෙයා සෙග්මන්ට් එකයි. ඉතින් pageant එකකදී මේ වගේ බ්‍රෑන්ඩ් ෂූට්ස්, ෆොටෝ ෂූට්ස් වලට ඔයගොල්ලෝ නිතරම මුණ දෙන්න වෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට මාක්ස් හම්බ වෙන්නේ නැති වුණාට ඒකත් pageant එකේම කොටසක්. එදා දවසේ දේවල් වුණ විදිය මට ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ. මොකද මට වීඩියෝස් මුකුත්ම ගන්න බැරි වුණා. මොකද එදා එච්චරටම බිසි දවසක්.
බර වෙලා ඉන්නවද ඔයගෙන අරගොල්ල ඇඳුම් වලට මෙහි ඇඳුම් අද අලුත් දවසක් වගේම අලුත් මිනි පැජන්ස් ගොඩාක් අද තියෙනවා. ඒ අතරින් මේන්ම මිනි පැජන්ට් එක තමයි අපේ පර්සනැලිටි රවුන්ඩ් එක. මේ රවුන්ඩ් එකෙන් කරන්නේ අපි කතා කරන විදිය, බොඩි ලැන්ග්වේජ් එක, අපි ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ වගේ දේවල් වලින් අපේ පර්සනැලිටි එක චෙක් කරන එක. මේක පර්සනල් ඉන්ටර්විව් එකක් වගේ. අපිට දීලා තියෙන කාල සීමාවෙදී ජජස්ලා ගාවට ගිහිල්ලා ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අපිට තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙතනින් අපෙන් අහන්නේ ජෙනරල් නොලෙජ් ක්වෙස්චන්ස්. එතකොට අපි සිටුේෂන් එකකදී මුහුණ දෙන්නේ කොහොමද, සොසයිටි එක ගැන, ඔය වගේ ලේසි ප්‍රශ්න. හැබැයි ඒගොල්ලෝ බලන්නේ අපි කොහොමද මේ දේවල් වලට කොන්ෆිඩන්ස් පිට මුහුණ දෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ වගේ රවුන්ඩ් එකකට මුහුණ දෙනවා නම් බය නැතුව කොන්ෆිඩන්ස් පිට ඒගොල්ලෝ අහන දෙයට ඩිරෙක්ට්ලි උත්තර දෙන්න. මේ විදියට එදා දවස් අපේ තිබ්බ මිනි පැජන්ස් ඔක්කොම ඉවර වුණා. බෙස්ට් මොඩල්, බෙස්ට් වෝක්, බෙස්ට් ඊවිනිං ගවුන්, හෙයා, ස්කින්, ඒ වගේම බෙස්ට් ස්මයිල් වගේ ගොඩක් මිනි ටයිටල්ස් වලට සිලෙක්ෂන්ස් එදා තමයි තිබ්බේ. ඉස්සරහ ගිහලා කොහොමද කරන්නේ? ඒ තමයි මෙයා මට බෙස්ට් ස්මයිල් දොග්ගු කියලා දීපු එක. සිලෙක්ෂන්ස් වලින් පස්සේ එදා රෑ අපිට තිබ්බේ ක්‍රවුන් ලොන්ච් එකත් එක්කම අපේ ආෆ්ටර් පාටි එක. ඉතින් අද අපිට ෆොටෝ ෂූට් එකකුයි වීඩියෝ ෂූට් එකකුයි තිබ්බා. ඉතින් මේ ෂූට්ස් අපිට තිබ්බේ අපේ most popular contestant, most popular social media contestant වගේම most photogenic contestant කියන මිනි ටයිටල්ස් වලට විනර්ස්ලා තෝරන්න. ඉතින් most popular contestant ව සිලෙක්ට් කරන්නේ SMS රවුන්ඩ් එකකින්. හැබැයි most popular social media contestant ව සිලෙක්ට් කරන්නේ Miss Teen official page එකෙන් ගන්න post වලට වැඩිපුරම likes, comments, shares හම්බෙන contestant. වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගෙන අන්තිම මිනි පැජන්ට් එක තමයි අපේ ෆිට්නස් රවුන්ඩ් එක. ඉතින් පැජන්ට් එකේ අනිත් රවුන්ඩ්ස් එක බලද්දී මට නම් මේක තමයි අමාරුම වගේම චැලෙන්ජින්ම රවුන්ඩ් එක. මේ රවුන්ඩ් එකේදී අපේ ෆිට්නස් චෙක් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ පේනවා වගේ අපිට එක එක විදිහේ ටාස්ක් දීලා අපේ ෆිට්නස් ලෙවල් එක මොන වගේද කියලා බලනවා. ඉතින් මේ රවුන්ඩ් එකත් අපේ ෆයිනල්ස් වලදී තියෙන තවත් එක මිනි ටයිටල් එකක්. මගෙන් කට්ටිය අප තව ප්‍රශ්නයක් තමයි පැජන්ට් එක වින් කරන්න මේ මිනි පැජන්ස් ඔක්කොම වින් කරන්න ඕනද කියලා. මිනි පැජන්ස් ඔක්කොම නම් වින් කරන්න ඕනම කියලා නැහැ. හැබැයි ඒ හැම රවුන්ඩ් එකකම ඔයගලන්ගේ බෙස්ට්ම පර්ෆෝමන්ස් තියෙන්න ඕනේ. මොකද මේ ඔක්කොම මාක්ස් එකතු වෙලා තමයි අන්තිමට විනර්ව තෝරන්නේ. එහෙනම් guys, Miss Teen Sri Lanka vlog 1 අදට මෙතනින් ඉවරයි. vlog 2 එකේදී talent round එකේදී මොනවද උනේ කියලා අපි බලමු. ඒ වගේම මගේ පුංචි channel එකට 1000 subscribers ලා subscribe කරපු එකට thank you so much. ඉතින් මේ වගේ videos ඉස්සරහට බලන්න subscribe කරලා like කරලා comment කරලා share කරලා තියන්න. එහෙනම් see you guys, bye.